අය කියන්න. මනුෂ්‍ය ආත්මය ඔහු ශරීරයක් තුළ ජීවත් වෙනවා. ඔහුට ප්‍රාණයක් එම නැත්නම් මනසක් තිබෙනවා. මනුෂ්‍යයා අංශ තුනකට බෙදෙනවා. ආත්මය අංශය, ප්‍රාණය අංශය, මාංශය අංශය. මේ තුනෙන් ගැලවීම ලැබුවේ ඔහුගේ ආත්මය. ප්‍රධාන මාංශය ආත්මය. ඒ ආත්මය තුල තමයි ඔහුගේ ස්වභාවයන් තිබෙන්නේ. අපි කීවල බලමු 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනේ. 2 කොරින්ති පොතේ 5:17 අපි යන් ඒ බයිබල් පදයට. මනුෂ්‍යයාගේ නැවුම් මුනේ අලුත් උනේ ප්‍රාණය අංශය නෙමේ, ශරීරය අංශය නෙමේ, හැබැයි ආත්මය අංශය. අපි බලමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වෙලා තිබේ. අලුත් උනේ මොකද්ද? යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔහු අලුත් මැවිල්ලක්. ඒ කියන්නේ අලුත් උනේ ඔහුගේ ආත්මය. ආයි මං කියන හොඳට තේරුම් ගන්න. ආත්මේ නැවුම් වුණා. ආත්මය අලුත් වුණා. ඔහුගේ මනස තාම අලුත් වෙලා නැහැ. ඔහුගේ ශරීරය තාම අලුත් වෙලා නැති වෙන්න පුළුවන්. අපි බලමු මොන ස්වභාවයටද ඔහුගේ ආත්මය අලුත් වුනේ. මනුෂ්‍යයාගේ ආත්මය අලුත් වුණා, නැවුම් වුණා. සුද්ධ බයිබලයේ අපිට කියනවා පරණ දේ පහව ගියා. ඔහු සියල්ලේදී අලුත් කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා ඔබ විශ්වාස කරන්න ඔබගේ ආත්මය අලුත් දැන්. කොයි වගේද? එපේසි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වචනේ. එපේසි පොතේ 2:23. හාලෙලුයා ග්‍රාසී ප්‍රාන්තු උෂලා ප්‍රාන්ත ලබාරිය. එපේසි 2:23. sorry 4:23. 4:23. එපේසි 4:23. පියා. ඔබ සැමගේ චිත්තාත්මෙන් අලුත් කරනු ලැබ 24ට යම් පුතේ. සැබෑවේද ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්නා ලෙසය. මේ කතා කරන්නේ ආත්මය ගැන. මනස ගැන නෙමෙයි. අපේ ආත්මය අලුත් වුණා. මොන ස්වභාවයටද? මොන ස්වරූපයටද? මොන ටයිප් එකටද? දෙවියන් වහන්සේට සමානව. සැබෑව තිබෙනවා. ධර්මිෂ්ඨකම තිබෙනවා. ශුද්ධකම තිබෙනවා. දෙවියන් වහන්සේට සමානව මවුණු ලද්දා වූ අලුත් මනුෂ්‍යයා. ඒ කියන්නේ මගේ ආදරවන්ත දුවේ පුතේ මනුෂ්‍ය ආත්මය දැන් නැවුම් වෙලා තිබෙනවා. අලුත් ස්වභාවයට පැමිණ තිබෙනවා. ඒ ස්වභාවය තමයි දෙවියන් වහන්සේට සමාන ස්වභාවය. දෙවියන් වහන්සේ කොයිතරම් ධර්මිෂ්ඨද? අපේ ආත්මය ඒ තරම් ධර්මිෂ්ඨයි. දෙවියන් වහන්සේ කොයිතරම් ශුද්ධද? අපේ ආත්මය ඒ තරම් ශුද්ධයි. මේ ආත්මය අංශය ගැන කතා කරද්දී සුද්ධ බයිබලයේ ගොඩක් ස්ථානවල දෙවියන් වහන්සේගේ සමානත්වය දෙනවා මේ ආත්මයට. එහෙම නැත්නම් දැන් දෙවියන් වහන්සේගේ සමානත්වය මනුෂ්‍ය ආත්මයට පැමිණ තිබෙනවා කියලා කියනවා. හලෙලූයා. අපේ ආත්මය දැන් දෙවියන් වහන්සේගේ ස්වරූපයට පැමිණ තිබෙනවා. සුද්ධ බයිබලයේ අපි ඉක්මනින් යනවා. හොඳේ. අපි යන් ඊළඟට 1 කොරින්ති පොතේ 5 සමා වෙන්න. Libra kuza mantali bushala branda. 1 කොරින්ති 2:14 පොඩ්ඩක් අපිට දෙන්න. මේ බලන්න. නමුත් ජම්මික මිනිසයා. හරි. දැන් මම මේ කාරණාවට එනවා ඊට පස්සේ බයිබලයේ තියෙනවා ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ ඒකාත්මයක්. මේ බයිබල් පදේ පොඩ්ඩක් බලන්න. ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ ඒකාත්මයක්. දැන් මම කතා කරේ අපේ ආත්මය ගැන. මනස ගැන නෙවෙයි. එම නැත් ප්‍රාණය ගැන නෙවෙයි. ශරීරය ගැන නෙවෙයි. ආත්මය ගැන. අපේ ආත්මය දැන් නිදොස්. අපේ ආත්මය ගැන එම නැත්නම් මනුෂ්‍ය ආත්මය ගැන තිබෙන මරණීය ලියවිලි අහෝසි වුණා. මනුෂ්‍ය සම්බන්ධව තිබෙන මරණීය ලියවිලි අහෝසි වුණා. එතකොට අපේ ආත්මය අලුත් නම්
ඒක දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් පිරීලා තිබෙනවා නම්, ඒක තුල සුද්ධකම තිබෙනවා නම්, ඒක තුල ධර්මිෂ්ඨකම තිබෙනවා නම්, ස්වාමින් වහන්සේට එක් වූ තැනත්තේ එක ආත්මයක් නම් කොහොමද කිතුණුවන් ලෙඩවීම පරාජය වීම තුල ජීවත් වෙන්නේ? කොහොමද කිතුණුවන් අසමර්ථකම තුල ජීවත් වෙන්නේ? කොහොමද කිතුණුවන් ලෙඩවීම තුල ජීවත් වෙන්නේ? සමහර කිතුණුවන්ට ජයග්‍රහණයක් නැතුව ජීවත් වෙන්න හේතුව ඇයි? මගේ ආදරවන්ත දරුවනේ, මේ ආත්මය අංශය දෙවියන් වහන්සේ සම්පූර්ණත්වයට ගෙනල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපයට, සමානත්වයට, ධර්මිෂ්ඨකමෙන් සුද්ධකමට ගෙනල්ලා තිබෙනවා. හැබැයි අපගේ මනසේ අංශය තාම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. මෙතන තමයි අපිට ප්‍රශ්න තිබෙන්නේ. අපගේ මනස එම නැත්තම් ප්‍රාණය, මනස කියලා කියන එක ඒකට සම්බන්ධයි ප්‍රාණය. ප්‍රාණය අංශය තාම අර දේවත්වයට පැමිණ නැහැ. ප්‍රාණය අංශය හැම වෙලාවෙම තිබෙනවා වැරද්දක්. අපි බලමු. අපි අංශුද්ධ ලියවිල්ලට මේ බලන්න. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට මෙන්න මේම දෙයක් කියන්නේ. අපි දැන් මේ බයිබල් පදයට යන්. ඒ බයිබල් පදේ අපිට දෙනවද? ඔෆ් වුණාද? ඒ බයිබල් පදේ අපිට දෙන්න. මේ බලන්න. මේක හොඳටම තේරුම් ගන්න. හලලුයා. නමුත් ජම්මික මිනිසයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ජම්මික මිනිසයා. කවුද මේ ජම්මික මිනිසයා කියන්නේ? ප්‍රාණේ අංශය තුල තිබෙනවා ජම්මික ස්වභාවයන්. අපි ඒකට කියනවා අර අපේ දෙමව්පියන්ගේ ආරේ, තාත්තගේ ආරේ, අම්මගේ ආරේ, ඒ විදිහටමයි මේ මිනිස්සු ඉන්නේ. තේරෙනවද? ජම්මික මිනිසයා දෙවියන් වහන්සේගේ කාරණාවල් පිළිගන්නේ නැහැ. මෙතන ඔබ හොඳට මේක තේරුම් ගන්න. ආත්මය, ප්‍රාණය, ශරීරය. ආත්මය, ප්‍රාණය, ශරීරය. දෙවියන් වහන්සේ ආත්මයට සම්පූර්ණත්වය ගෙනල්ලා තිබෙනවා. නම සුද්ධ බයිබලයේ කියනවා ප්‍රාණය එම මනස අලුත් වෙන්න අවශ්‍යයි. අපි ඕක තියන්න දැන්. හරි? දැන් ඒක ඉවරයි. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වචනෙට අපි යන්. රෝම 12:2. රෝම 12:2. රෝම 12:2. මේ බලන්න. උන්වහන්සේ කියනවා ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. ඔබ මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස මෙතන කියන්නේ හරි. අපි කියමු මේක. එතන කියන්නේ ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස ආත්මය අලුත් කරගන්න කියන්නේ. ආත්මය අලුත් කරගන්න කියන්නේ. මොකද දැනටමත් ආත්මය අලුත්. මනුෂ්‍යයාගේ අංශ තුනෙන් එකක් අලුත් දැනටම. ඒක සම්පූර්ණත්වයකට පැමිණ තිබෙනවා. ආත්මය නෙමෙයි අලුත් කරගන්න කියන්නේ. මොනවද? සිත. එහෙම නැත්නම් මයින්ඩ් සෙට් එක, මානසිකත්වයේ මනස. එහෙම නැත්නම් ප්‍රාණය. ප්‍රාණය අංශය අලුත් කරගන්න. අලුත් කරගන්න. මේ ලෝකයේ ආකාරයට සමාන නොවේ සිත අලුත් කරගෙන අන්‍යාකාර ඇත්තෙක් වෙන්නලු. මොකද්ද මේ අන්‍යාකාර විදියට හිතන්න කියන්නේ? ඒ කියන්නේ අර ආත්මයේ ආකාරයට, දෙවියන් වහන්සේගේ ආකාරයට සිතන්ට පුහුණු වෙන්නලු. මේක හොඳට තේරුම් ගන්න. හරිද? මම අද දවසේ මේක ඔබට කියලා දෙනවා. කොහොමද මේක අලුත් කරගන්නේ? කොහොමද මේක සම්පූර්ණත්වයට ගේන්නේ කියලා. හරි? හලලූයා. හලලූයා. ඇයි මේ මනස, සිත, ප්‍රාණය අංශය අලුත් කරගන්න එච්චරම අවශ්‍ය? ඒක අලුත් කරගත්තේ නැතිනම් අපිට අලාභ වෙනවද? ඇයි ඒක වැදගත්? ඔබ මතක තියාගන්න ඕනේ මිනිස්සෙකුගේ ආත්මේ දොර මනස. අල්ලගන්න. පැහැදිලිව අල්ලගන්න. ඔබගේ ආත්මය තුල දේවත්වය තිබෙනවා. දෙවියන් වහන්සේට සමානව මවනු ලැබූ ස්වභාවය තිබෙනවා. ධර්මිෂ්ඨකම තිබෙනවා. සුද්ධකම තිබෙනවා.
ඔබගේ ආත්මය තුල තිබෙන දේවල් එළියට යන්නේ ඔබගේ මනස ක්ලියර් එකේ තියෙද්දි. මනස ඒකට එකඟව තිබෙද්දි. ඔබගේ මනස තුල තිබෙන දේව මනස තුලින් තමයි දැන් ඔයගොල්ලෝ මේ දේශනාව අහනව නේද? මේ දේශනාව අහද්දී ඔයගොල්ලන්ගේ සිතුවිලි වෙන දිශාවක තියන්න බලන්න. ඔයගොල්ලන්ගේ මනස වෙන තැනක තියන්න දැන්. තියාගෙන වෙන දෙයක් කල්පනා කර කර ඔබ දේශනාව අහන්න. ඔබගේ ආත්මෙට මේ දේශනාව ඇතුල් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දේශනාව නෙමෙයි සමහර වෙලාවට කිසි කවුරු මොනවා කතා කරත් ඇතුල් වෙන්නේ නැහැ. නේද? ඒ ඇයි ඒ? ඔබගේ මනස නැමැති දොර වෙන තැන. ඔබගේ ආත්මෙට දේවල් ඇතුල් වෙන්නත් ආත්මය තුල තිබෙන දේවත්වය පිටතට එන්නත් බලපාන විශේෂාංශයක් තමයි මේ මානසිකත්වයේ ප්‍රාණය මනස. යක්ෂයාට කිසිම දෙයක් කිරීමට හැකියාවක් නැහැ ඔබගේ ආත්මෙට. ඒ කියන්නේ ඔබගේ ආත්මෙට පහර දීමට සාතන්ට බෑ. ඒ ආත්මය තුල දේවත්වය තිබෙනවා, දේව ස්වභාවය තිබෙනවා. හැබැයි ඌ කරන විශේෂ දෙයක් තමයි මිනිසෙකුගේ මනස වටනවා. මානසිකත්වයේ බිඳ වටනවා. මිනිසෙකුගේ ප්‍රාණය අංශයට පහර ගහනවා. ඔහුගේ ආත්මය තුල කොයිතරම් බලයක් තිබුණත් ඒ බලය පිටතට එන්නේ නැහැ ඔහුගේ මනස වියවුල් වෙලා තිබෙන වෙලාවෙදී. ඒ නිසා තමයි අපි දේවමයකට දේශනාවක් කරන්නට හෝ සුවමයක් කරන්නට මම එනකොට අපි හැම වෙලාවෙම සමාදාන මානසිකත්වයක් ඇතුව සිටීම හරිම වැදගත් වෙන්නේ. කොච්චර යාඥා කරත් කොච්චර යාඥා කළ ආත්මෙන් පිරීලා මෙතනට ආවත් අසමාදාන මානසිකත්වයෙන් ආවම අර ආත්මය තුල තිබෙන දෙවියන් වහන්සේගේ සැලසුම් එළියට ගේන්න බැරුව යනවා. මොකද ආත්මේ දොරටුව මනස. ඔබගේ ගෙදර ඔබගේ යාඥාවේදීත් මෙහෙම තමයි. ඔබ යාඥා කරන විටදී ඔබ සංචල වෙච්ච කැළඹිච්ච මානසිකත්වයෙන් යාඥා කරාම ඒ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඔබ යාඥා කරන්න ඕනේ ඔබගේ සංචල මානසිකත්වය වෙනස් වෙන්න කියලා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ කිසිවක් ගැන කනගාටු නොසිතා ඔබගේ බර ස්වාමින් පිට තබන්න. එවිට උන්වහන්සේ පිලිපි පොතේ කියනවා අපි යම් පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයට යම් පොතේ 4 පිලිපි 4 රාමාකුස් ප්‍රාන්තලි ගෝශාලා ප්‍රාන්තලා පිලිපි 4 එකේ ඉඳලා කිසි නුවණකින් දැනගත නොහැකි දෙකට මම පොඩ මං කියන්න. යා ඔමින්ද හරි. ඔමින් 5 6 අන්න ඔම තියන්න. ඔබ 4ට යන්න. හරි. 4ට ඔබ සම කිසිවක් ගැන කනගාටු නොසිතා. යාඥාවේදී කනගාටු වෙන්න බෑ. කනගාටුව තිබෙන්නේ මං අහන්නම් මේක අල්ලගන්න. කනගාටුව කියන දේ තිබෙන්නේ සහෝදරයා සහෝදරිය ඔබගේ මනුෂ්‍යයා මම දැන් කොටස් 3කට අංශයන් 3කට බෙදුවානේ. මනුෂ්‍යයා අංශයන් 3කට බෙදුවානේ. කියන්න බලන්න එක මොකද්ද? ආත්මය අංශය. දෙක මොකද්ද? ප්‍රාණය අංශය. තුන මොකද්ද? ශරීරය අංශය. කනගාටුව තිබෙන්නේ ආත්මය අංශයේද ප්‍රාණය අංශයේද ශරීරය අංශයේද? ප්‍රාණය අංශය. ආත්මය තුල කනගාටුවක් තියනවද? නෑ. ආත්මය තුල තිබෙන්නේ මොනවාද? සැබෑව, ධර්මිෂ්ඨකම, සත්‍යතාවය, දෙවියන් වහන්සේගේ ස්වභාවය. ඒක තුල කනගාටුවක් නෑ. හැබැයි මෙතන කියනවා කනගාටුව පැමිණෙනවා මනුෂ්‍යයන්ට. කනගාටුව පැමිණෙන්නේ ප්‍රාණය අංශයෙන් මම නැත්නම් මනසේ අංශයෙන්. හරිද? ඔබ සෑම කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලදී ස්තුති දීම සමග බලන්න යාඥාවෙන්ද කන්නලාවෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. කනගාටු නොසිතා යාඥා කරන්න කියලා කියන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ දන්නවද කියන්න? එවිට කිසි නුවණකින් දැනගත නොහැකි. මේ බලන්න. ඔබ යාඥා කරන වෙලාවේදී ඉස්සල්ලාම එන්නේ ඔබට උත්තරේ නෙමෙයි. මොනවාද පළමුව මොනවද කියන්නේ? කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානයයි එන්නේ. උත්තරේ නෙමෙයි එන්නේ.
දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේ සමාදාන මානසිකත්වයක් ඇති මනුෂ්‍යයන්ට. උන්වහන්සේට පහසුයි පිළිතුරු දෙන්න එවැනි මානසිකත්වයකින් ජීවත් වෙන සෙනගට. කලකිරීමෙන් යුක්ත, කනගාටුවෙන් යුක්ත, කනස්සලුභාවයෙන් යුක්ත සෙනගගේ යාඥාවට පිළිතුරු දීමට දෙවියන් වහන්සේට බෑ. හalleluya. හalleluya. අර මම ඕගලන්ට ඉස්සලා බයිබල් පදයක් ඕනේ කවනේ ස්වාමින් වහන්සේට එක්කුත් නැත්තේ. ඒක තියෙනවා. 1 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනේ. 1 කොරින්ති 6:17ට යන් අපි. මේ බලන්න. මේ බලන්න. 1 කොරින්ති 6:17. නමුත් ස්වාමින් වහන්සේට එක්කුත් නැත්තේ ඒක ආත්මයක්. මෙතන මොනවද දන්නවද කියන්නේ? අපේ ආත්මයයි ශුද්ධාත්මයන් වහන්සේ දැන් එකට එකතු වෙලා ඉන්නේ එක්කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. ආමෙන්. ඒක නිකන් ක්ලේ කෑලි දෙකක් ක්ලේ අර පොඩි කාලේ අපි ඉස්කෝලේ යද්දි සෙල්ලම් කරන්නේ ක්ලේ කෑලි දෙකක් එකට අරන් අපි එකතු කරාම මොකද වෙන්නේ? කලර් දෙකක ක්ලේ කෑල්ලක් එකතු කරාම එක වෙන කලර් එකක් වෙනවා. එකට බැඳෙනවා. ආයි වෙන් කරන්න බෑ. එතකොට අපේ ආත්මය දැන් ස්වාමින් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක එකට එකතු වෙලා තිබෙන්නේ. වෙන් වෙන්නේ නැහැ. අපේ ආත්මය අලුත්. අපේ ආත්මෙන් නැවුම්. අපේ ආත්මය ධර්මිෂ්ඨකමින් පිරිපුන්. අපේ ආත්මය සතතාවෙන් පිරීලා. අපේ ආත්මය තුල ශෝකේ නැහැ, කනස්සල්ල නැහැ, කනගාටුව නැහැ, පරාජය නැහැ, අසමර්ථකම නැහැ, බය නැහැ. අපේ ආත්මය තුල ඒව නැහැ. අපේ ආත්මය තුල අපේ ආත්මය දෙවියන් වහන්සේගේ ස්වභාවයට ස්වරූපයට පැමිණ තිබෙනවා. එහෙනම් මෙච්චර වද විඳින්නේ ඇයි අපි දන්නවද? මෙච්චර වද විඳීමට මූලික හේතුව අපේ ප්‍රාණයේ අංශය නිසායි. මනසේ අංශය නිසායි. බලන්න පිලිපි පොතේ අපි දැක්ක 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වචනය කියනවා. අපේ යාඥාවට ඉස්සෙල්ලම පැමිණෙන්නේ සමාදානෙ. උත්තරේ නෙවෙයි. එතකොට අපේ මනස කොච්චර වැදගත්ද යාඥාවට පිළිතුරු ලැබීමට. හලලූයා. හරිද? මේක ඔබ හොඳටම අවබෝධ කරගන්න. අපි ඉස්සෙල්ලා කිව්වා ජම්මික මිනිස්සයා ජම්මික මිනිස්සයාට මේවා තේරෙන්නේ නැහැ. කියන්නේ ජම්මික මිනිස්සයයි ආත්මික මිනිස්සයයි. එච්චර දුරට යන්නේ ඒක ඔබට අපට අහගන්න බැරි වෙයි. මේක ටිකක් සමහර පැතිකඩ යනවල ගැඹුරට යයි. හරි. හalleluya. තව විනාඩි 20කින් මම අවසන් කරනවා. ලී ක්‍රෝෂාල ප්‍රතිමාන. මතක තියාගන්න. ආත්මේ දොරටුව මනස. ඔබගේ ආත්මේ කොයිතරම් ලොකු බල සම්පන්න දේවල් පුරවගත්තත් සුදානනාසගේ බලයෙන් ඔබ අභිමුඛත්වයේ රැඳිලා ඔබගේ ආත්මය තුල තිබෙනවන යම් දේවල් ඒව එළියට ගේන්න ඔබගේ මනස සමාදානෙන් තබා ගැනීම හරි වැදගත්. ඔබගේ ආත්මය තුලට දේවල් ඇතුල් කර ගැනීමට ඔබගේ මනස විවෘතව තබා ගැනීම හරිම වැදගත්. හරි? ඕකේ. දැන් මම එනවා පොඩි ලිස්ට් එකකට. හරිද? අපි අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන්ම අපේ ආත්මීය අංශය මොනවාද තිබෙන්නේ ප්‍රාණේ අංශය මොනවාද තිබෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මම මේ කතා කරන්නේ සරල ජීවත් වීමේ කාරණාවල් ගැන. මම ඔබගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. ඔබට උත්තර දෙන්න පුළුවන්ද මම අහන දේ ආත්මීය අංශයේද ප්‍රාණීය අංශයේද තිබෙන්නේ කියලා? පුළුවන් නේද? පුළුවන් නේද? අපි හමු බලන්න. අපි බලමු ඇදහිල්ල තිබෙන්නේ මිනිස්සෙකුගේ ආත්මය අංශයද ප්‍රාණය අංශයද? ආත්මය අංශය. බය තිබෙන්නේ මිනිස්සෙකුගේ ආත්මය අංශයද ප්‍රාණය අංශයද? සැකේ තිබෙන්නේ ජයග්‍රහණය තිබෙන්නේ දැන් ඔයගොල්ලෝ මේක වටහාගෙන තියෙනවද කියලා මම දන්නේ නැහැ. හරිද? දැන් මේ ප්‍රාණයේ අංශය සහ ආත්මයේ අංශය හරියට පොරබදිනවා අපේ ජීවිතවල. බයිබලයේ කියනවා ගලාති පොතේ මාංශය ආත්මයට විරුද්ධවත් ආත්මය මාංශයට විරුද්ධවත් පොරබදිනවා. ඒක නිකන් මේ වගේ. අපි සමහර වෙලාවට යාඥාවක් කරනවා. අවශ්‍යතාවය ගැන. යාඥා කරලා ඉවරුනාම අපගේ ආත්මෙන් ඕකේ එක දීලා තිබෙන්නේ දැන්. හැබැයි අපි මනස කියනවා මේක ලැබෙයිද දන්නේ නැහැ නේද? ප්‍රමාද වේද දන්නේ නැහැ නේ ටික. ටක් ගාලා මනස කියනවා
මේ වාතාවරණයක් තියෙනවානේ. මේ தත්වෙත් එක්ක මේක දැම්ම ලැබෙන එකක් නෑ. තව මාස දෙකක් විතර යනවා. ඔයගොල්ලෝ මාව තේරෙනවද? ඒ කියන්නේ අපේ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක සරලව නිදහසේ ගත කරන්න බැරි ලෙස මේ මනසයංශයයි ප්‍රාණයංශයයි පොරබදිනවා. පොරබදලා දිනන්නේ මොන අංශයද? ඒ අංශයට අනුකූලව ශරීරය ඇද ගැහෙනවා. දැන් ඔබට යම් ලෙඩක් වෙනවා කියන්නේ. ඔබට යම් ලෙඩක් දැන් මම තව දෙයක් අහන්න. මට කියන්න බෑ. නිරෝගීකම ප්‍රාණය අංශයට අයිතිද ආත්මය අංශයට අයිතිද? ලෙඩ ප්‍රාණය අංශද ආත්මය අංශද? ඔයගලන්ට මම තේරෙනවද? මොකද ආත්මය අලුත් වුණා නම් පරණ කිසි දෙයක් පරාජිත කිසි දෙයක් අපේ ආත්මය තුල නැහැ. ඒවා පොරබදින්නේ අපේ මානසික අංශය එහෙම නැත්නම් ප්‍රාණ අංශයත් එක්ක. මේ පොරබැදීම හැම කිතුණුවෙකුටම තියෙනවා යම් ලෙවල් එකකට එනකම්. ඉතින් මේ පොරබැදීමෙන් අධිකවම එයාගේ ජීවිතේ ජයගන්නේ කොයි අංශයේද? ඊට අනුව එයාගේ ජීවිතය හැදෙනවා. උදාහරණයක් යම් කෙනෙක්ට ලෙඩක් වෙනවා. එයා යාඥා කරනවා හෝ එයාගේ ආත්මය කියනවා එයාට සුවයයි තියෙයි කියලා. එයාගේ මනස එහෙම නැත්නම් ප්‍රාණය කියනවා මිනිස්සු නම ලෙඩ වෙනවා කියලා. එයාගේ ආත්මය කියනවා ආයි නෑ ඔයා වචනෙන් ඉපදලා තිබෙන්නේ. ඔයාට ලෙඩ වෙන්න බෑ කියලා. හැබැයි එයාගේ මනස එහෙම නැත්නම් එයාගේ ප්‍රාණාංශ කියනවා එහෙම තමයි ඉතින් දැන් වයසයිනේ අපිට ලෙඩ එනවා කියලා. හරිද? මේ දෙක පොරබදිනවා දැන්. දැන් ඔයගලන්ට එනවනේ ඔය සිතුවිලි. එක සිතුවිලි එනවනේ. ඒව තමයි පොරබැදීම නිකන්. එක්කෙනෙක් ගැටෙනව නේද? ඉරිදට පල්ලියට ආවම එකක් කියනවා. ගෙදර ගිහලා ටීවී එක බලද්දි ටීවී එක තව එකක් කියනවා. ඉරිදට පල්ලියට ආවම පාස්ට් එකක් කියනවා. ත්‍රිවිල් එක යනකොට ත්‍රිවිල් එකේ මිනිහා තව එකක් කියනවා. හරි. ඉරිදට පල්ලියට ආවම පාස්ට් දේශනාවෙන් දේව වචන එකක් කියනවා. ගෙදර ගියා ගෙදර ඉන්න අම්මා තව එකක් කියනවා. දැන් මේ දෙක ගැටෙනවා. ඒ කියන්නේ මාංශයේ තොරතුරුයි ආත්මයේ තොරතුරුයි හැම වෙලාවෙම ඝට්ටණයකට ලක් වෙනවා. මේ ගැටීමෙන් ජයගන්නේ මොකද්ද? මාංශයන් අංශයේද ආත්මය අංශයේද? අදිස්සියවත් නෑ. ආත්මය අංශය කියලා අපිට කියන්න බෑ. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. අපි හිතනවා ආත්මය අංශය කියලා නෑ. අපි කොයි පැත්තෙන්ද තර වෙලා තිබෙන්නේ? ඒ අංශය තමයි ජයගන්නේ. අපිට කොයි අංශයටද වැඩියම තොරතුරු තිබෙන්නේ? ඒ අංශය ජය ගන්න. දැන් ඕගලන්ට වැඩියම තොරතුරු තියෙන්නේ ලෙඩ වෙන එක ගැනද නිරෝගීකම ගැනද? කියන්නේ. ඕගලන්ට වැඩියම තොරතුරු තිබෙන්නේ සඵලත්වයේ සම්බන්ධවද දිලුඳුකම සම්බන්ධවද? ඔබට වැඩියම තොරතුරු තිබෙන්නේ ජයග්‍රහණය සම්බන්ධවද පරාජය වීම සම්බන්ධවද? ඔබට මාංශය අංශයෙන් එම නැත්නම් ප්‍රාණය අංශයෙන් වැඩියම තොරතුරු තිබුණොත් ඔබගේ ජීවිතයේ ප්‍රාණය මනස කියන විදියටම හැඩගැහෙනවා යනවා ඉදිරියට යනවා. හරිද? ඔබට තිබුණොත් ආත්මය අංශයේ තොරතුරු ඔබගේ ජීවිතේ ඊට අනුකූලව යනවා. උදාහරණයක් එකම උදාහරණේ ඔබට ඔබගේ අර පොරබැදීමක් කියලා මං කිව්වනේ. මනසයි ආත්මය පොරබදිනවා සහෝදරේ. පොරබදි මොනවාද කවුද දිනන්නේ? මනස දිනනවාද ආත්මය දිනනවාද? හරිනම් දිනන්න ඕනේ ආත්මයයි. හැබැයි ගොඩක් අයගේ දිනන්නේ මනසයි. මනස. ඒ නිසා තමයි ඉතින් ඒගොල්ලන්ගේ දැන් මේ බලන්න ලෙඩක් තියෙන කෙනේ එයාගේ ලෙඩක් තියෙනවා නම් එයාගේ ආත්මය අංශය දින්න නම් ආත්මය මොනවද කියන්නේ ලෙඩේට? නිරෝගී ඔයා. කියනවද නැද්ද? ඔයා නිරෝගී. ආත්මය එකනේ එයා ගාව තියෙන නිරෝගීකමනේ. එයා කියනවා නිරෝගී. ලෙඩ එළියට යනවා. ලෙඩේට ඉන්න බෑ. හරිද? ඒ කියන්නේ ආත්මය දින්න. ප්‍රාණය කියනවා මිනිස්සු නම ලෙඩ වෙනවනේ. එහෙම තමයි ගණන් ගන්න එපා. දැන් මේ කාලේ තියෙන වෛරස් පේනවනේ ඔයගලන්ට. මාර වෛරස් තියෙන්නේ. ඒවා ඉතින් එනවා. අපි ඉතින් මේ පොළොවේ ජීවත් වෙන්නේ. ඒ වෙනෝ. ප්‍රාණය. අපි ඒකට ඉඩ දීලා
ඒක ඕකේ වුණොත් අර ලෙඩේ ඔබ තුල ස්ථිර වෙනවා. ඒ කියන්නේ ආත්මය සහ ප්‍රාණයයි ආත්මය අතර ඇති වෙන ඝට්ටණයෙන් දිනන්නේ කවුද? දිනන්නේ මොකක්ද? ඊට අනුකූලව ශරීරය ජීවත් වෙනවා. තේරෙනවද? හරිද? එතකොට මේ ආත්මය සහ ප්‍රාණය කියන එම නැත්නම් ආත්මය සහ මනස කියන අංශ දෙක බෙදලා වෙන් කරලා හඳුන ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ වෙන්වීමටම මුළුමනින්ම වෙන් කිරීමටම මේ පොරබැදීමෙන් මුළුමනින්ම වෙන් කරන්න ඕනේ මේ දෙක. ඒ වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ගන්නවා විතරක් නෙමෙයි. වෙන් කරලා ඒ මාංශයෙන් ආත්මය වෙන් කරනවා. අයින් කරනවා. එළියට දාන්න පුළුවන්. මෙන්න මේකෙන්. මේක තමයි එතනට තිබෙන එකම බෙහෙත. අපි කියමු හෙබ්‍ර පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වචනේ. හෙබ්‍රෝ 4:12. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි. බලවන්තයි. කොයිම දෙමහත් කඩුවා අන්න කඩුවා. දර අල්ල ගන්න කඩුවා. ඒ වචනය කඩුවක් ලෙස තිබෙන්නේ මොකටද දන්නවද? අපේ ආත්මය දැන් අලුත්නේ. මේ ප්‍රාණය හැම වෙලාවෙම අර ජම්මික ගතිගුණ ගෙනල්ලා වද දෙනවා අපිට. ආත්මයට වද දෙනවා. ඔයගොල්ලෝ මාව තේරෙනවද? දැන් මම උදාහරණයක් කියන්නම්. මෙන්න මේ මිත. ජේසුස් වහන්සේව ඔබ පිළි අරගත්ත නිසා ඔබගේ ආත්මය දැන් අලුත්. ඔබ දැන් නවම ඇවිල්ලා. පරණ දේවල් පහව ගියා. ලෙඩ රෝග පහව ගියා. ඔබ අලුත්. හැබැයි ඔබගේ ශරීරයට උපගම ලෙඩ වෙනවනේ. ඒක වදයක් නේ ඔබට. ඇයි ඒ වෙන්නේ? ඔබගේ මනස මේ ආත්මයත් සමග සටන් කරනවා. සටන් කරලා දිනන්නේ කවුද? ඊට අනුව ඔබගේ ශරීරය ඇඩ ගැහෙනවා. දෙවනහස අපගේ ආත්මය අලුත් කළත් යුද්ධයක් තියෙනවා. දරාල ගන්න. කොහොමද මේ යුද්ධෙන් ජය ගන්න පුළුවන්? මේක වෙන් කරලා හඳුනගෙන මේ වෙන් කරලා මේ මාංශේ කාරණාවල් වෙන් කරලා ඒවා එළියට දාන්න පුළුවන් කොහොමද? අපි දන්නවා මෙන්න මේ දේ. මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔබ දැකලා තියෙනවද ඔබගේ ගෙදර ඔබ අනුභව කරලා තියෙනවද දන්නේ සමහර වෙලාවට රස අඹ ගෙඩියක්. කරත කොළඹ අඹ ගෙඩියක් හරිම රහයි. පැණි බේරෙන රහයි. හැබැයි අයින් එක කොනක් නරක් වෙලා. ඔබ මොනවද කරන්නේ? පැණිම රහයි කියලා කටේ දා ගන්නවා. ඔබ පීයක් ගන්නවා. දෙමහත් කඩුවක් ගන්නවා. පීයක් අරගෙන ඔබ අර නරක් වෙච්ච පැත් වෙන් කරනවා. වෙන් කරලා ආයි කටේ දා ගන්නවා. වෙන් කරන්නේ ඇයි? වෙන් කිරීමෙන් මොකද්ද කරන්න පුළුවන්? වෙන් කරාම පුළුවන් නුසුදුසු දේ ඉවත් කරන්න. හලෙලූයා. ඔයාලට මාව තේරෙනවද? දෙවියන් වහන්සේගේ වචනේ නැමැති කඩුවෙන් බයිබලයේ කියනවා ප්‍රාණේසාත්මය. ප්‍රාණය අංශයයි ආත්මය අංශයයි වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ යුද්ධය මේ මාංශය සහ ආත්මයට විරුද්ධව තිබෙන ප්‍රාණයට සහ ආත්මයට විරුද්ධව තිබෙන මනසට සහ ආත්මයට විරුද්ධව තිබෙන යුද්ධය වෙන් කරන්න පුළුවන් වචනේ. ඔබ මේ වචනය ඔබට එලිදරව් කරගත්තේ ගමන් එලිදරව් වෙද්දිම ඔබගේ ලෙඩවීමයි නිරෝගී වීමයි අතර වෙනස ඔබට ඉස්සෙල්ලම පේන්න පටන් ගන්නවා. ඔබ ඉස්සෙල්ලම හඳුනා ගන්න යනවා නිරෝගී වීමක් තිබෙනවා. ඔබට පේන්න යනවා මේ ඇවිල්ලා ලෙඩ වෙන මනස. මේ ඇවිල්ලා ලෙඩ වෙන සිතුවිලි. මේ ඇවිල්ලා නිරෝගීකමේ සිතුවිලි. මේ ඇවිල්ලා සඵලත්වයේ සිතුවිලි. මේ ඇවිල්ලා දිලිඳුකමේ සිතුවිලි කියලා. ඔබ දේව වචනේ ඔබ වෙතට එනකොට එලිදරව් කරගත්ත ගමන් මාංශය තුල අංශය තුල තිබෙන්නේ මොනවාද? ආත්මය අංශය තුල තිබෙන්නේ මොනවාද කියලා ඉස්සෙල්ලාම ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා.
ඒ හඳුන ගන්න පුළුවන් උනේ ගමන් ඔබට පුළුවන් වෙනවා අර මාංශයන්සේ නරක් වෙලා නැති තිබෙන්නේ ඒක එළියට දාන්න. පැහැදිලිද මං කියන්නේ? වචනෙන්ම පුළුවන් ඒක කරන්න. එදිරිය වෙනකොටම ඒ කියන්නේ මොනවද දන්නවද? වචනය එළිදරව් අප තුලට එනකොට මාංශයයි ආත්මයයි වෙන් කරලා හඳුනගෙන ඒ මාංශයෙන් ආත්මයෙන් මාංශය වෙන් කරලා ඒක එළියට දාන්න පුළුවන්. තේරෙනවද? මේක හරියට තේරෙනවද? ඔබගේ ආත්මය නැවුම්. ආත්මය අලුත්. දෙවනාසගේ ස්වභාවයෙන්ම තිබෙනවා. එහෙනම් ඇයි අපේ ශරීරෙට මෙච්චර ප්‍රශ්න? මෙතන තිබෙන ගැටලුව දෙවියන් මෙතන යුද්ධයක් තිබෙනවා. අපි කීවල බලමු ගලාති පොතට අපි යන්. ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපි බලමු. 22 මට මතක හැටියට. හalleluya. මේ බලන්න මෙතන ලස්සනට කියනවා මේ වචනේ. ගලාති 5:22. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල, ආත්මේ ඵල, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම. විශ්වාසකම, මෘදුකම, පමන දෙන ක්‍රියා කිරීම යන මේවාය. 23, 24. තවද ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තන් 25 යන්. 26. sorry. 6ට ගියාද අපි? අපි යම් 25 25 ඉවරයි. 22ට යන්. 20ට 19 18 හරි. ওই බයිබල් පරිච්ඡේදයේ 5 වෙනි පරිච්ඡේදයේ මට මතක හැටියට පොඩ්ඩක් බලන්න තියෙනවා. ආත්මයට මාංශය ආත්මයට විරුද්ධව ආශා කරනවා. පරිදිම. ආමෙති. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද? ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. ඔබ සම කැමති දෙන්න නොකරන වෙනස මොවුන් එකෙක්නාට විරුද්ධ වෙති. මොන්ගේ ෆයිට් එකක් තියෙනවා කියලා. මොකද තියෙන යුද්ධය? මාංශය අංශයයි ආත්මය අංශයයි. අපේ ආත්මය අලුත්. අපේ ආත්මය අලුත්. අපේ ආත්මය තුල ලෙඩ නැහැ. ලෙඩ වෙන්න බෑ අපිට. හැබැයි මාංශය කියනවා නෑ මිනිස්සු නම ලෙඩ වෙනවා ගණන් ගන්න එපා. දැන් තියනවලු චිකන් කුණේ ඒක හරි අමාරුලු අවුලක්. ඒකේ කුඳු වැට ඔක්කොම රිදෙනවා. එම තමයි. මිනිස්සු ලෙඩ වෙනවා. නැද්ද? එම කියනවා. අපිත් ඔව්නේ. ඇත්තනේ. එතකොට ඔබ ඒකට ඔව් එක දෙනකොටම හොඳට ආගන්න. ඔබ ඒකට ඔව් එක දෙනකොටම මොකද්ද වෙන්නේ දන්නවද? ලොකු අලාභයක් එනවා. මොකද්ද වෙන අලාභේ? ආත්මේ දොරටුව මනස. මනස ඔව් අපි ලෙඩ වෙනවා කියලා මනසෙන් පිළිගත්ත ගමන් ඕක යනවා ආත්මෙට. ඒක හරි භයානකයි. ඔබගේ ආත්මේ නැව්. ඔබගේ ආත්මේ අලුත්. තමයි ආත්මේ දොර. ඔබ දන්නවද මේ ප්‍රාණය අංශය එම නැත්නම් ආත්මය අංශය සුරක්ෂිත කර ගැනීම හරිම වැදගත්. හරිම වැදගත්. යුද්ධයක් තිබෙනවා. මාංශය අංශය සහ ආත්මය අංශය අතර ගැටීමක්. ආශා වෙනවා විරුද්ධ වෙනවා. මේ විරුද්ධ වීමෙන් යුද්ධෙන් කවුද දිනන්නේ? ලේසියෙන් කියන්න පුළුවන් ආත්මය දිනනවා. ඔව් හරි. හැබැයි ඔයගේ ආත්මය අංශය දිනනවද? ගොඩක් අයගේ නෑ. 100ට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ දිනෙන්නේ. ගොඩක් අයට නෑ. එහෙම දිනින්නේ නෑ. ඇයි? එයා ඉරිදා විතරයි තොරතුරක් ගන්න ආත්මය අංශයට. අනිත් දවස් අයම තොරතුරු ගන්න කාගේ අංශයටද? මාංශය අංශයට, මනසට.
ටීවී එක බලලා තොරතුරු ගන්නවා. අපි සමහර අය කියන පොඩ ප්‍රවේශම් වෙන්න අහගන්නත් ඕනේනේ පාස්ටර්. ටීවී එකේ මොනවද කියන්නේ කියලා. දැන් මෙහෙම ලෙඩක් තියෙනවලු. එයාගේ මනස සූදානම් කරගන්නවා වගේ. ඔබ දන්නවද? අපේ ජීවිතේ කුණු වෙලා තිබෙන කුණු වීම ගෙනෙන මාංශ අංශයන් කපලා සහ මුලින්ම ඉවත් කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයෙන්. හලෙලූයා. ඒක නිකම් මේ ඕගලන් අහන දේශනාවෙන් නෙවෙයි. මේ දේශනාව තුල ඔබට තිබෙන්න ඕන එළිදරව්වා. ඔබට දෙවියන් වහන්සේ පුද්ගලිකව ඒ ගැන කතා කරන්න ඕනේ. කතා කරද්දී ඔබට තේරෙනවා වෙන් කිරීමක් ඇති වෙනවා කියලා. ඒක නිකන් ඔබ ඉරිදර ඇවිල්ලා දේශනාවක් අහන එකක් වගේ නෙවෙයි. ඒ ඉරිදා දේශනාව ඇහුවත් ඒ දේශනාවෙන් ඔබට පුද්ගලිකව සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. මුළු දේශනාවම කතා නොකරත් යම් කොටසකින් ඔබට කතා කරනවා. ඔබට යම් දෙයක් එළිදරව් වෙනවා. ඒ එළිදරව්ව තමයි ඒ රෙවලේෂන් එක. ඒකට කියනවා අපි එපිග්නෝසිස් වෙනවා කියලා. ඒ එළිදරව්ව තමයි ඔබගේ මාංශයයි ආත්මයයි වෙන් කරලා ඒ මාංශේ කුණුවීම අයින් කරලා දාන්නේ. මාංශේ කුණුවීමක් මාංශය තුල කුණුවීමක් තිබෙනවා. මම අර අඹ ගෙඩිය ගත්තේ නිකන් ගත්තේ නෑ. ඒ අඹ ගෙඩිය අඹ ගෙඩිය හොඳයි. පැණි රහයි. නමුත් ඒ අඹ ගෙඩියක පැත්තක් නරක් වෙලා නම් මුළු මනින් මේ පැත්ත අයින් කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනේ නැමැති කඩුවෙන්. හalleluja. 4:12ට කියලා අපි ඉවර කරමු. මේක පුංචි දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය දෙයක්ුත් නෙමෙයි. මේක ඔබ හොඳට තදින් තේරුම් ගන්න. ඔබගේ ආත්මය සහ ප්‍රාණය. එහෙම නැත්නම් ඔබගේ අංශය සහ මනසේ අංශය වෙන් කරලා දාන්න පුළුවන්. වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නෙමෙයි. හොඳේ? හඳුනා ගන්න පුළුවන් කියන තැනින් නතර වෙන්න එපා. හඳුනගෙන වැඩක් නැහැ නේ. හඳුනගෙන වැඩක් නැහැ. හඳුනාගත්තම මදි. වෙන් කරන්න පුළුවන්. ප්‍රාණය සහ ආත්මයද සංදිසා ඇටමිලුදුද වෙන් කරන තරමට කාවදිනවා. වෙන් කරලම දානවා. හalleluja. හalleluja. වෙන් කරලා දානවා. ඒ කියන්නේ මුළුමනින්ම ඔබගේ ජීවිතේ ආත්මේ ජයග්‍රහණය විතරක් ඔබගේ ශරීරගත වෙනවා. ඔබට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. මාංශයන්සේ මුළුමනින්ම වෙන් ඒව ඉවත් කරනවා. හalleluja. දෙනාසගේ වචනේ එළිදරව්ව. එළිදරව්ව තමයි ඔබව ජයග්‍රහයකව කරන්නේ. ඒක එනකොට ඉස්සෙල්ලාම ඔබට ඔබගේ ඒ කියන්නේ උදාහරණයක් මම කියන්න. ඔබ ශෝකේ සහ ප්‍රීතිය අතර පොරබදිනවා. අපි කියමු. ශෝකේ සහ අතර පොරබදිනවා. ඔබ ඇදහිල්ල සහ බය අතර පොරබදිනවා. කාටවත් පේන්නේ නැහැ මේවා. hina වෙලා ඉන්නවා අපේ අය. ඉරිදරෙද්දි හරිම ලස්සනයි. හැබැයි ඇදහිල්ල සහ බය එක පොරබැද බැද ඉන්නවා. පරාජය සහ ජයග්‍රහණය එක පොරබදිනවා. රෝගී සහ නිරෝගීකම එක පොරබදිනවා. ඔබ පොරබදිද්දි දෙවියන් වහන්සේගේ එළිදරව්ව ඔබට එනකොට ඔබ දකි මොකක්ද දන්නවද? මම මෙන්න මේක වෙනවා. වෙන් කරලා වෙන් කරනවා කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේක වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව්ව ඔබට එනකොට මුළුමනින්ම ප්‍රාණයංශය පරාජය වෙනවා. ප්‍රාණයංශය මුළුමනින්ම එම නැත්නම් මනසේ අංශය මාංශය අංශය මුළුමනින්ම පරාජය වෙනවා. ඒ කියන්නේ ඔබගෙන් අයින් කරනු ලබනවා මාංශයේ අංශය. ඒ කියන්නේ ඔබගෙන් අයින් කර දැන් ඔබ පොරබදිනවානේ නිරෝගීකම සහ රෝගයත් එක්ක වචනේ එළිදරව් වෙද්දී මුළුමනින්ම අයින් කරනු ලබනවා මොකද්ද? රෝග අංශය. අයින් කරනවා. වෙන් කරලා අයින් කරනවා. ඔබ මේක කරලා බලන්න. මම මේක කරලා තිබෙනවා. සමහර තැන්වල සැකේ කියන දේ ගොඩක් දුරට සමහර වෙලාවට සිතුවිලි වල වැඩ කරනවා. දෙවනාසගේ වචනය කියවන්න ගන්න ඒ වෙලාවට. ඒ වෙලාවට විතරක් නෙමෙයි පුළුවන් වෙලාවට කියවන්න.
කියවන්න ඒක නොකොඩවා කරන්න. කරද්දි මොකද වෙන්නේ දන්නවද? මේ දෙක වෙන් වෙනවා. රැඳෙන්නේ සම්පූර්ණ උදේ. මාංශික කුණු වෙලා තිබෙන දේ එළියට යනවා. හලෙලූයා. හලෙලූයා. ඔබට මාව තේරෙනවද? කොහොමද අපි ජයග්‍රහී ජීවිතයක් ගත කරන්නේ? උන්වහන්සේගේ වචනේ ජීවමානයි, බලවන්තයි. කොහිමද මහත් කඩුවකටත් වඩා තියුණුයි. ප්‍රාණය ඔබ දන්නවද සතුරා සෙල්ලම් කරන එක භූමියක් තමයි ඔබගේ ජීවිතේ ප්‍රාණය අංශය. දෙවියන් වහන්සේ සෙල්ලම් කරන භූමිය තමයි ආත්මය අංශය. මිනිස්සෙක් තුළ භූමි දෙකක් තිබෙනවා. ක්‍රීඩා භූමි දෙක. ප්‍රාණය අංශය සතුරා සෙල්ලම් කරනවා. හැබැයි ආත්මය අංශය අපේ දෙවියන් වහන්සේ සෙල්ලම් කරන්නේ නැහැ. උන්වහන්සේ එතන රජකම් කරනවා. හලෙලූයා. ඒ සෙල්ලම් කරද්දී කොයි පැත්තද දිනන්නේ? ඔබ තමයි තීරණය කරන්න ඕනේ. දෙවියන් වහන්සේ දැනටම ජයග්‍රාහකයෙක්. හලෙලූයා. උන්වහන්සේ ජයගෙන ඉවරයි. හැබැයි බොහෝ මිනිස්යන්ගේ ජීවිතවල දිනන්නේ මාංශය අංශය. ඇයි ඒකට හේතුව? ඔවුන්ට තොරතුරු තිබෙන්නේ මාංශය සම්බන්ධව. මනසේ පරාජය සම්බන්ධව. මම නැවත ඔබගෙන් අහන්නම්. ඇදහිල්ල මාංශේ ආත්මය අංශය එකක්ද මාංශය අංශය එකක්ද? ඇදහිල්ල මොන අංශයේද? ආත්මයේද මාංශයේද? ඇදහිල්ල ඇදහිල්ල මොන අංශයේද? පාපය මොන අංශයේද? මං කියන කෙනා අත ඇඟිලි දික් කරන කෙනා කියන්න ඕන. බය වෙයි නේද? එපා. ඔබ මේක තේරුම් ගන්න නම් එච්චරයි මට අවශ්‍ය. එතකොට සුවය එව නැත්නම් නිරෝගීකම මොන අංශයේද? ආත්මය. කලකිරීම මොන අංශයේද? මනසේ මාංශය අංශය. කනස්සල් දුක ඒ ඔක්කොම දන්නවා ඔයගොල්ලෝ නේ. ඒකට දැනගෙන ගොඩක් කරන්නේ මොනවාද? පවතින්නේ මොකේද? කියන්නේ පවතින්නේ මොකේද ඔබ හැමෝම? ගොඩක් දුරට පවතින්නේ මොන අංශයේද? මාංශේ. ඉතින් මාංශේ පවතින මනුස්සයා කුණු වීම කපා ගන්නවා. හැබැයි වචනේ එළිදරව්ව ලබා ගත්ත ගමන් මේ දෙක වෙන් වෙලා අරක එළියට යනවා. ඔබ තුල ආත්මේ දේවල් රැඳෙනවා. අපි නැගිටලා යාඥා කරමු. හලෙලූයා. Ramase krabau samantali katira bashaida brantali gu sambraki samandu. අපි උන්වහන්සේට ස්වල්ප වේලාවක් නමස්කාර කරමුද? හලෙලූයා. සුදාත්මයනි ඔබ වහන්සේට ස්තුති. සභාවේදී විතරක් නෙමෙයි. දේව මෙහෙයකදී විතරක් නෙවෙයි. දේව වචනේ යාඥා කරන වෙලාවේදී විතරක් නෙමෙයි. ඔබ සාමාන්‍යයෙන් ජීවත් වෙන අවස්ථාවේදී ඔබ ජීවත් වෙන විය යුතු අන්දම තමයි මම ඔබට කතා කරේ. ඔබ ජීවත් වෙන්න ඕනේ ආත්මීය අංශයට සම්බන්ධ වෙලා, ආත්මීය අංශයට බර වෙලා. ඔබ මාංශීය අංශයටවත් ආනේ අංශයටවත් මනසේ අංශයටවත් ඔබ බර වෙලා වැඩ කරද්දී ඔබට කපා ගන්න වෙන්නේ කුණු වීම. එසේ නොවන පිණිස ඔබ ආත්මයන් වහන්සේ තුල ඔබගේ ආත්මය ශුද්ධාත්මයෙන් දැන් එකට බැඳිලා තිබෙනවා. උන්වහන්සේ සමග ඔබගේ කාලය ගත කරන්න. හලෙලූයා. ඔබ හඳුන ගන්න. දේවනාථගේ වචනේ ඔබට එන්නේ, ඔබට දේව වචනේ පැමිණෙන්න. ඔබට එලිතරව්ව පැමිණෙන්න. ඔබ හඳුන ගන්නට යනවා. මොකද්ද මාංශය අංශය? මගේ ජීවිතේ වැඩියෙන්ම මේ සිතුවිලි කාගේද කියලා ඔබ හඳුන ගන්නට යනවා. හලෙලූයා. ඒව හඳුන ගන්නවා විතරක් නෙමෙයි. උන්වහන්සේගේ වචනේ ජීවමානයි, බලවන්තයි, කොයිම දෙමහත් කඩුවකටත් වඩා තියුණුයි. ප්‍රාණේ සහ ආත්මයේද ප්‍රාණේ අංශය සහ ආත්මය අංශයද වෙන් කරන තරමට කාවදිනවා. හලෙලූයා. Rama Santa Liba. අපි යන්නේ භාෂාවෙන් ස්වල්ප වෙලාවක් කතා කරමුද? Rama Sede Brando Shala Brando Zamande Gedribonto Brashaila Rabradika Sela Brandosha Aira Brandali Gadila Man Shekla Ramandali Gadila Man Segramanta Rama Sede Ragid Brantali Gusam Ragisa Mantali Gushala Krasda Manda Ulaira Mandala Raina Mosamanda Rigusum Ragid Paradika Rama Rabaya ya Ligra side branda lagadiribu Robo side bradi basta Robo side bradi basta La grasica manta Ainam brandusa la rosa Lira mose ki manda Aira bradi castira Ligra seki mantra di casi Ramande ligadi
Limandase ka la rusha la bra Yaraka saida branda legi manta parosha legi manta parosha ligra vusta manta gida ayarara ramaseki ramanda laba yede kusha la bari and legi di libra sede de libra sede de bo ramanda legi di ramanda legi diraba oraida dika sede mandriga disha aida bradikosha la branda laba. Hallelujah. Hallelujah, 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 hallelujah. Oh, ribosa. ඔබට උරුම ආත්මය අංශයයි. ඒ කියන්නේ මනුෂ්‍යය යනු ආත්මය. ඔහුගේ උරුමය ආත්මයට අයිති දේවල්. ඔහුට උරුම නැහැ මාංශයටවත් මනසටවත් ප්‍රාණයටවත් අයිති දේවල් නෙමෙයි ඔහුට අයිති. ඔබගේ අයිතිවාසිකම හඳුන ගන්න. ඔබ ඊට අනුව වැඩ කරන්න. හallelujah. Ligro satarabasana Swamini Dharmishta Devi Piana Likra se demanda ligatira basikira bosh radiko sala Shuddhatmini උපහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපිට අපේ ජීවිතේ හඳුනා ගන්න ඔබගේ වචනේ ලෙදරවුව තිබෙන නිසා. අපේ ආත්මය අංශය මුළු මනින්ම සම්පූර්ණත්වයට ඇවිල්ලා තිබෙනවා. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. නුඹලාගේ සිත අලුත් කර ගැනීමෙන් මනස අලුත් කර ගැනීමෙන් ප්‍රාණයේ අංශය අලුත් කර ගැනීමෙන් අන්‍යකාරයත්වයන් කියලා වහන්සේ කිව්වේ සෙල්ලමට නෙවෙයි. ඒක පුදුම විදියට අපේ ජීවිතේට බලපානවා. ස්වාමීනි අපි වහන්සේව ජේසුස්නේ පිළිගත්තත් අපේ ජීවිතේ පරාජිත ජීවිතයන් ගත කරන්න පුළුවන් වෙන්නේ එවැනි තත්වයක් උඩ මාංශයට අපි ඉඩ දීම තුල. නමුත් අපිට ජයග්‍රහී ජීවිතයක් ගත කිරීමයි ඔබ වහන්සේගේ සැලසුම. ඔබ වහන්සේ කැමති අපි ජයග්‍රාහික ජීවිතයක් ගත කරනවා. ස්වාමීන් අපි ජයග්‍රාහික ජීවිතයක් ගත කිරීමයි ඔබ වහන්සේගේ ආශාව. එම නිසා අපි ඒක එවැනි ජීවිතයක් ගත කිරීමට නම් අපි මාංශයන්ශයට සමන් නොදී ආත්මයන්ශයට සමන් දීම හරිම වැදගත්. ස්වාමීනි නවම ඇවිල්ලා කෝ මේ අය ආත්මේ තර කරගන්න වචනෙන් පූර්ණ වේවා. ආත්මේ බලවත් කරගන්න දේ වචනෙන් පූර්ණ වේවා. ආත්මේ සහ ප්‍රාණය වෙන් කරන වචනෙන් මොවුන් පූර්ණ වේවා. වචනේ යෝධයන් බවට පත් වේවා ස්වාමිනේ. වචනය මොවුන්ගේ පාදයන්ට පහනක්ය, මාවතට එළියක්ය. පියාණනි ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචනෙන් අපව නැවත ඉපදෙව්වා. ඒ සත්‍යතාවයේ වචනයට අනුව මෙයයි ජීවත් වීමට මම ආශිර්වාද කරනවා. මගේ මනස අපි යටත් කරනවා. කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය අපගේ සිද්ද සිතවිලි ආරක්ෂා කරත්වා. අපේ මනසට අපි කතා කරලා කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නිහඬ වෙලා උඹ ඉන්න ඕනේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් දේව වචනෙට නුඹ එකඟ වෙන්න ඕනේ. අපේ මනසට අපි කතා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් දේව වචනයට නතු කරනවා අපගේ සිතුවිලි. අපේ මාංශයන්ශය, මනසයන්ශය දේව වචනයට අපි යටත් කරනවා. ලීබ්‍රා සාක්‍රටිෂලබ. දෙවියන් වහන්සේට විරුද්ධ උසස් වෙන සීල සිතුවිලි අපි බිඳ හැලනවා. ආයමන්දකි දාරාශාලා දනහසගේ ආත්මයන්ශයට විරුද්ධව උසස් වෙන සියලු මාංශික සිතුවිලි අපි බිඳ හෙලනවා. එයමන්ට අපි සවන් දෙන්නේ නෑ මාංශයට. අපි සවන් දෙන්නේ ආත්මයට විතරයි. හalleluya. මම මෙයාට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. සිළු ගෞරවය වහන්සේට දෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනේ. ආමෙන්. හalleluya. එනම් ඔයගොල්ලෝ හැමෝටම ජේසුස් පිටයි. අපි ආශිර්වාද කරනවා. අපි කරුණාව බෙදාගමු දැන් පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ජේසුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්ම වහන්සේගේ ජීවනය රැගෙන යාම අප සියල්ලන් සමග වේවා. YouTube නාලිකාවේ බලාගෙන ඉන්න හැම කෙනෙකුටම අපි ආශිර්වාද කරනවා. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද නිදහස් වේවා. සමාදාන නිදහස් වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. God bless.